කෝ මේ ආණ්ඩුවක්ද? දැන් ගල් අඟුරු වලින් ගහලා ගහන්න තියෙන ඔක්කොගෙම ගහලා ඩොලර් වලින් ගහලා රුපියල් වලින් ගහලා ඉන්ෂුරන්ස් එකෙන් ගහලා මේ උම්මාසේ දාන දෙනවා කියලා හිතා ගන්නකො ආණ්ඩුව. සාමරයියාට බෑ. ඉතින් සාමරයියාට කතා කරන්න පුළුවන් ඇනිතර ටිකක් කරගන්න බෑනේ. ඌ ජනාධිපති වෙයි. අකුරු 3ක් තියෙන තනක් සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගන්න. හරි මගේ රට ගෝටටු එච්ච දැන්ට එනවා. මම හිටපු අමාත්‍ය පී හැරිසන් ඇමතුමාගේ සම්බන්ධිකර ලේකම්. ඒ වගේම එතුමාගේ සහෝදරයා. නමුත් දැන් මට හිතෙනවා මගේ සහෝදරයා යන ගමනත් එච්චර සුබදායක නෑ වගේ. මම තීන්දුව කරා මේ රට වෙනුවෙන් හොඳ නායකයෙක් තෝරගන්න. මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හොඳ නායකයෙක් කියලා මට හිතෙනවා නාමල් රාජපක්ෂ මහත්තයා. මොකද එතුමාගේ පියා අවුරුදු 30ක් තිබ්බ කුරිරු යුද්ධය නිමා කරලා මේ රටට සාමය උදා කරලා දුන්නා. ආණ්ඩුව යන ගමන සුබදායක නෑ. මිනිස්සුන්ට මාරම පීඩනයක් තියෙනවා. මගේ සහෝදරයාත් මට ඕට්ටු පක්ෂයට මම සම්බන්ධ වෙන්න සූදානම් වෙලා ඉන්නවා කියලා දැනගත්තාම එතුමා මට කතා කරා යන්න එපා මේ පක්ෂෙම රැඳිලා ඉන්න ඉදිරියේදී මොන හරි දෙයක් වෙයි කියලා. මට සහෝදරයා ගැන හිතන්න තරම් කාලයක් නැහැ අවස්ථාවක් නැහැ. මොකද රට ගැන හිතන්න වෙනවා අපිට. මේ රට පුදුම විදිහට අගාධයටපත් වෙලා තියෙන්නේ. මේ හොරු අල්ලන්න ආවා කියලා මේ වර්තමාන රජය හොරු අල්ලන්න ආවා කියලා කිව්වට දැන් මේ රජයෙන් පුදුම විදිහේ හොරකම් වෙනවා. විශේෂයෙන්ම ගල් අඟුරු කේස් එක. මහා භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 2.5 මේ වගේ ප්‍රශ්න. ඒක නිසා මම තීන්දුව කරා පොහොට්ටු පක්ෂයත් එක්ක එකතු වෙලා නාමල් රාජපක්ෂ මහත්තයාට සහයෝගය දෙන්න. මම සියලු ජනතාවට කියනවා ආපහු අලුත් නායකත්වයක් ගෙනල්ලා අත්හදා බැලීම් කරන්න සූදානම් වෙන්න එපා. මේ රට පාලනය කරපු දක්ෂ පාලකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. අපිට ඒක ටීම් විදියටවත් කතා කරන්න ඉන්නෙත් නෑ. දැන් සමහරු ඉන්නවා. දැන් සජිත් ප්‍රේමදාසගේ කට්ටියකින් පක්ෂයකින් සමහර අයියලා ඉන්නවා. නලින් මණ්ඩාර අයියා ඉන්නවා. නැත්නම් සුජීව සනසිංහ අයියා ඉන්නවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අපිට කතා කරනවා. අක්කලා ඉන්නවා. ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි මම හිතන්නේ එකම මේකට විදියට මම හිතන්නේ කවුරුත් විභක්ෂ විදියට වැඩ කරන්නේ තමන්ගේ පර්සනල් පෞද්ගලික පොලිටිකල් බෑග්ග්‍රවුන්ඩ් එක රන් කර යන්නේ. මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම සුදුසු නෑ කියලා මම විශ්වාස කරනවා. තුමා සාමාන්‍යයෙන් එයාගේ වැඩපිළිවෙලක් අරගෙන යනවා. මම හිතන්නේ ඔක්කොම එකට ඉන්න ඕන කියන කතාවට මම හිතන්නේ ගොඩ සැරේක ඔය රනිල් හිටපු ජනාධිපතිතුමායි ඊට පස්සේ ඔපොසිෂන් ලීඩර් සජිත් ප්‍රේමදාස ඔපොසිෂන් ලීඩරුත් එකතු වෙලා වැඩ කරන්න ඕන කියලා මම හිතන්නේ කලින් ඔය එක කතා කරනවා. ඊට පස්සේ නවත්තනවා. ඊට පස්සේ කතා කරනවා. එහෙම එකතුම විපක්ෂයක් මම දැක්ක නෑ කොහෙවත්. ඇත්තටම විපක්ෂ නායක වෙන්න ඕනේ කවුද? හරිනම් වෙන්න. නෑ මට එහෙම ආසාවක් නෑ. මම වරදිලා ඒ පුටුවේ ගිහලා වාඩි වුණා. ඇත්තටම මම හිතන්නේ විපක්ෂ නායකතුමා වෙන්න ඕනේ කවුරු හරි හොඳ පණ තියාගෙන ඉන්න එක. soft spoken personality එකට විපක්ෂ නායකතුමා වෙන්න බෑ. දැන් අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට තියෙන ප්‍රශ්නේ එයා very soft. ඒ කියන්නේ විපක්ෂයේ ඉඳලා වාඩි වෙලා ඉඳලා මල් විසු කරනවා නා හරියන්නේ නැහැ. ගල් විසු කරන්න ඕනේ. ඒක දැනගන්න නැත්නම් මම දන්නේ නැහැ. ඉතින් මෙතනින් අතනින් මල් විසු කරනවා. අතනින් මෙහාට මල් විසු කරනවා. ඒක නම් මම හිතන්නේ සුදුසු නැහැ කියලා මම විශ්වාස කරනවා. එහෙනම් තාම එක්කෙනෙක් නෑ. තාම විභක්ෂයේ සාමරයියාට බෑ. ඉතින් සාමරයියාට කතා කරන්න පුළුවන් ඇනිතර ටිකක් කරගන්න බෑනේ. නාමල්ට ඉතින් 2029 තියෙන ඉඳා ඡන්ද තියෙන ඉඳා නාමල්ට විභක්ෂ නායකතුමා පෝස්ට් එක ගන්න ඕනේ නැහැ. ඌ ජනාධිපති වෙයි. ඔය ලිය මේක රෙකෝඩ් කරලා තියාගන්න. මම ඉන්නේ මේ දේශපාලනයකින් ඒ කාලේ. හැබැයි ජනාධිපති වෙයි බලන්න ඉඳලා. මං කිව්වා කවුද විජයි එයි කියලා. එතකොට කවුරුත් විශ්වාස කරේ නෑ. මට කිව්වා පිස්සා කියලා. එතුමා ආවිල්ලා ඉන්නවා. ඒ වගේ 2029 නාමල් එයි. ඕක කාටවත් නවත්තන්න බෑ. ඒක මට එහෙම පෞද්ගලික ආසාවක් නෑ නාමල් එන්න ඕන කියලා. ඒ වුණාට රට තියෙන තත්ත්වයට මිනිස්සු අපව කරලා දෙයි රාජපක්ෂලාට. ඔව් ඒවා ඉතින් පොලිටික්ස්කල් කතාවනේ. ඒවා නිකන් මිනිස්සු ආවුසන්ඩ පොලිටිකල් කතා. ඒකම අපි දැනගන්න ඕනේ මිනිස්සු ඇත්ත කියන දේශපාලන අනේ එපා මම මේ මන්දිර දුර බාර දීලා යන්නේ මගේ සෙක්‍රටරිට. ඊට පස්සේ එයා එනවා තව මාස දෙක තුනකින් එයා මං ගෙනලා මෙතනින් දානවා. ඒ නිසා මම ඉතින් ආයේ රක්ෂාවට යනවා. ඔය ડોක්ටර් විදිහට වැඩ කරන්න බෑනේ. මේක මොනවා කරන්නද මෙතන? මේ ඇති මේකේ. ඇත්තටම මේක ඇත්ත කියලා මිනිස්සුන්ට පෙනී හිටිනවා නම් මේක ජීවත් වෙන්න බලනවා. නඩුව 29 අදත් නඩුවට අවිල්ලා ගියා යන්නේ. බොරු නඩුවක් චෝදනාවක් දාලා තියෙන නිසා නඩුව 29ක් දාලා රජය කටවනවා නම් අපි ගිහිල්ලා මිනිස්සුත් අපිට සපෝට් එකක් දෙනවා. හැබැයි මම විශ්වාස කරනවා අපෝ ડોක්ටර් විදිහට ගිහිල්ලා ප්‍රයිවට් එක අතුරු ගිරිය කොයි හරි කඩයක් අරන් පේන් කරලා හවස ලෙඩ්ඩු බලනවා කියලා ඉන්නවා. ගියා 27 වෙනිදා මං හිතන්නේ ඩොලර් මිලියන 640කුත් හම්බුණානේ IMF එකෙන්. අද කීයද? 343යි ඩොලර් එක. කෝ මේ ආණ්ඩුවක්ද? මේක ආණ්ඩුවක්. ඩොලර් එක කන්ට්‍රෝල් කරගන්න තේරෙන්නේ නැහැ. පාලනය කරන්න තේරෙන්නේ නැහැ. කරන්න දෙයක් නැහැ. මේක ඔහොම ඉස්සරහට යනවා. ලබන සැප්තැම්බර් එනකොට තා විශාල අර්බුදයකට මේ රට මුහුණ දෙනවා. ඒක අනුර කුමාරට විසඳන්න තේරෙන්නේ නැහැ. මං අද ඕගොල්ලන්ට පොඩි රහසක් කියනවා. බොහෝ දුරට මේ ආණ්ඩුව බරපතල දේශපාලන තීන්දුවක් ගන්නවා මේ මාස 4 ඇතුළත.
අකුරු 3ක් තියෙන තනක් සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගන්න. හරි මගෙන් අහන්න එපා අකුරු 3 මොකක්ද කියලා. හරිද? ඒක SJB නෙමෙයි, ඒක UNP නෙමෙයි. තාම විශාල අකුරු 3ක් තියෙන තනක් එක්ක බරපතල තීන්දුවකට යනවා. ඒක හරහා ගෝඨා 2 නිර්මාණය වෙනවා. අකුරු 3ක් කියන්නේ දේශපාලන පක්ෂයක්ද? මං කියවනේ UNP නෙමෙයි, SJB නෙමෙයි, ඒවත් නෙමෙයි. අකුරු 3ක් තියෙන ආයතනයක් එක්ක විශාල තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව මේ රට ගෝඨා 2 දක්වා අරයි. මේ රට ගෝඨා 2 එච්ච දැන්ට එනවා. ඉවසගෙන බලන්න. ඔය හෙල්දරවද දවා කරන්නේ? එහෙමනේ අපි කියපු ඔක්කොම හරි ගියානේ පුතා. අපි කිව්වා ආණ්ඩුකාරය යනවා රක්ෂණ සංස්ථාවේ බැඳුම් කරගත්තා. දැන් මිලියන් 574ක් පාඩුයි අප්‍රේල් 9 ගත්ත එක. ඒ නිසා මතක තියාගන්න මේ ඇවිල්ලා අත්දැකීම් රහිත වංචාවට අතවන ආණ්ඩුවක සැබෑතත්. අපි බොහොම පැහැදිලිව ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණය තියන්නකෝ. 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒකේ කාන්තා සහ තරුණ ප්‍රතිශතයකුත් දාගෙන ඡන්දෙ තියන්නකෝ. අණ්ඩු කුමාර මහත්තයා දන්නවනේ 3-2 බලයකුත් තරම් මන්ත්‍රී දුර 157කුත් තරම් මාස 6ක් ඇතුළත ඡන්ද ලක්ෂ 23ක් අහිමි වෙච්ච පුද්ගලෙක් දැන් ගල් ලංගුරු වලින් ගහලා ගහන්න තියෙන ඔක්කොගෙම ගහලා ඩොලර් වලින් ගහලා රුපියල් වලින් ගහලා ඉන්ෂුරන්ස්ෙන් ගහලා මේ රටේ ගහන්න තියෙන හැම ආයතනෙන් ගාපු ආණ්ඩුවට අපි කියනවා තියලා බලන්නකෝ පළාත් සභා ඡන්දේ. අනුර කුමාර දිසානායකට අපි කියන්නේ තියන්න පළාත් සභා ඡන්දේ. ඒ තමයි අනුර කුමාර දිසානායකගේ දේශපාලනයේ අවසාන ඇනේ. සැප්තැම්බර් කවදද? කවදාද හෙට තියන්න කියන්නකෝ. හෙට තියන්න කියනවා. නෑ මේවා කියන අකුරු 3 වැඩේ වෙන්නේ. හිතා ගන්නකෝ ඔයාට හිතන විදිය 3 මාස දානයක් 3 මාස දාන දෙනවා කියලා හිතා ගන්නකෝ ආණ්ඩුව. බරපතල දේශපාලන තීන්දුවකට යනවා. ඒක මේ රට ගෝඨා 2 වෙනවා. සෙල් පොලින්ද නැත්නම් රට කඩන් ගන්නවද? නෑ නෑ අනවශ්‍යයි මල්ලඩම්. මං කියන එක අහගන්නකෝ. අනවශ්‍යයි මල්ලඩම්. මේ රට ගෙනියන්න පුළුවන් මිනිහෙක් ඕනේ. ඒ මිනිහා සජිත් ප්‍රේමදාස කියලා රටම දන්නවනේ. ලෝකෙම දන්නවා. රාජපක්ෂලට බෑ කියලාත් දන්නවනේ. ඒතකොට දැන් අනුර කුමාරටත් බෑ කියලා දන්නවා. එහෙනම් පුළුවන් කාටද? ගෝඨා 2 වෙනවා. ගෝඨා 2 වෙනවා. ලෑස්ති වෙන්න දැම්ම පැට්ස් දාගන්න බැක් කරන්න යන්න ඕගොල්ලන්ට අමාරු කාලයක් එනවා. ඒකේ තෙල් එකතු කරන්න කියලාද?